ඇත්තටම තාත්තා ජීවිතුන් අතර නෑ මේ වෙනකොට. ආයිබෝවන්. අද ඔබ ඔබේ ජීවිතයේ යම් සාර්ථකත්වයක ඉන්නවා නම් ඔබට අනිවාර්යෙන්ම අතීතයේ ඊටාත්ම රුදුරු කටුක මතකයන් තිබෙන්නට පුළුවන්. බොහෝ ප්‍රතික්ෂේප වීම, බොහෝ බිඳ වැටීම්, බොහෝ රැවටීම්, පෙරදීම් මෙන්න මේ සියලු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අවසානයේ ඔබ අද සාර්ථකත්වයට ළඟා වෙන්නට පුළුවන්. ඉතින් ඔබේ ජීවිතයේ ඒ හරි සුන්දර මතකයන් ඊටාත්ම අපූර්ව සෞන්දර්යාත්මක සංගීතමය වැඩසටහනක් ඔස්සේ ඔබට අහන්නට දකින්නට දෙන්නට අපි කටයුතු සූදානම් කළා. ඉතින් මේ Open Mic with Mahesh අපේ පළමු ආවර්ජනාව. අද මේ ආවර්ජන වැඩසටහන සමගින් එකතු වෙන්නේ අශෝක මොනසිංහ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඉතින් අපි අද අහලා බලමු ඔහුගේ ඒ සාර්ථකත්වයට පෙර හරි අපූර්ව සුන්දර වූ මතක ඔබේ හදවතට දැනෙන්නේ කොහොමද? ආයිබෝන් මහේෂ්. ආයිබෝන් අශෝක. මේ ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ වගේම තමයි ඔබ වෘත්තීමය වශයෙන් අද වන විට ශ්‍රී ලංකාවේ දසදහස් සංඛ්‍යාත දුවා දරුවන්ට අපේ රටේ අනාගත පරපුරට ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. ඔබේ සමාජීය භූමිකාව, ඔබේ වෘත්තීමය භූමිකාව ඊටාත්ම අපූර්ව හරි සුන්දර අනාගත ලෝකයට මිනිසුන් තනන භූමිකාවක්. ඉතින් ඒ භූමිකාව ඇතුළේදී ඔබ අද අපේ මේ සෞන්දර්යාත්මක වැඩසටහනට හරි අපූර්ව ගීත පහක් තෝරගෙන තියෙනවා. දවසක් පැල නැති හේනේ, අම්මා සඳකි, පැන මඩ කඩිතේ වගේම ක්‍රිෂාන්තේ රන්දක ගායනා කරන අවසන් හුස්ම ගිලිහෙන වගේ හරි අපූර්ව ගීතයක්. ඔබ තාමත් ඉන්නේ ඊටමත්ම තරුණ වියේ. මෙවැනි ගීත තෝරා ගැනීමට ඔබේ ජීවිතය හා සම්බන්ධ අත්දැකීම් මොනවද? ඇත්තටම මහේෂ්, ඔය මගේ වර්තමානය මෙහෙම වුණාට අතීතයේ බොහොම කටුකයි. ඒ කටුක අතීතයේ සුන්දර ගමනක් නෙමෙයි මේ ආවේ. බොහොම හැලහැප්පීම්, බාධක, කරදර ඒවා ගොඩක් මැද තමයි මේ ගමනම ආවේ. එතකොට මම අද වර්තමානයේ යම් තැනකට ඇවිත් තියෙනවා. එතකොට මම අතීතය දිහා හැරිලා බලනකොට ඒ කාපු කට්ට, ඒ විඳපු වේදනා, ඒ බිඳ වැටීම් ඇත්තටම හරිම රසයි මහේෂ්. ඉතින් ඒ මගේ අතීත අත්දැකීම් එක්ක මම හිතනවා මේ ගීත හතර මට මාර විදිහට බැඳිච්ච ගීත හතරක් කියලා. ඒ නිසා ඔබ මේ ගීත හතර තෝරගන්නවද දවසේ? ඔබ හරි අපූර්ව තැනකින් මේ වැඩසටහන ආමන්ත්‍රණය කරනවා. ඔබ පටන් ගන්න අම්මගෙන්. අම්මා ගැන ලියවිච්ච ගීතයකින් ඔබ මේක ආරම්භ කරනවා. දවසක් පැල නැති හේනේ ආකාර මහ වැහිවැස්ස. විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනයයි වගේම සංගීතය නිර්මාණය කරපු මේ අපූර්ව ගීතය රන්බණ්ඩා සෙනවිරත්න විසින් පද රචනය කරනවා. ඉතින් ඇයි මේ ගීතය ඔබ මුලින්ම තෝරගත්තේ? මහේෂ්, ඇත්තටම ඔය ගීතය ලස්සනයි. يعني මට අම්මා ගැන ලෝකේ අපිට මේ ඕනිතරම් සින්දු අපි අහලා තිනවා. ඉතින් මේ දවසක් පැල නැති හේනේ කියන මේ ගීතය අම්මා ගැන මතකය පුදුමාකාර විදිහට මට දැනෙන ගීතයක්. ඉතින් එතනදී මම ගීතේ රසය, ගීතේ ලස්සනට වඩා
ගීතයේ අර්ථය ගැන හිතුවොත් නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් කියන්නේ මහේෂ් අතීතයේ දිහා හොයලා බැලලා කතා කරොත් මිහින්තලේ නුත් ඇතුලේ සතපුම් 7ක් විතර දුෂ්කර ගම්මානයක ඉපදෙච්ච බොහොම දුෂ්කර කටුක ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. එතුමා පුංචිම කාලේ ශිෂ්‍යත්වයේ සමත් වෙනවා. සමත් වෙලා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයට යනවා ශිෂ්‍යත්වයෙන් පස්සේ. එතනින් පස්සේ ආයේ උසස් අධ්‍යාපනයට නුවරට එනවා. එතකොට ඒ බැඳිච්ච සිදුවීම් මාලාවත් එක්ක තමයි ওই ගීතය රසවත් වෙලා තියෙන්නේ අර්ථය අතින්. ඉතින් ඇත්තටම මගේ ජීවිතේ ඔය ආරම්භය තමයි මගේ ටර්නින් පොයින්ට් එක. මොකද මම ඇරාපොළ ශ්‍රී මහින්ද මහාවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයේ විභාගයට එනකන් ඉගෙන ගන්නේ මගේ ගමේ පාසල. ඇහැලියගොඩ ප්‍රදේශය. ඔව්. එතනින් පස්සේ මම ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා මම යනවා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට. එතකොට ඒ ජීවිතේ මම ශිෂ්‍යත්වයෙන් පස්සේ ගත කරපු අවධිය තුල මට අම්මා ගැන මතකයේ පුදුමාකාර විදිහට දැනෙනවා මහේෂ්. ඒ දැනීම පළවෙනිම දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකම්ම අම්මාට මගේ තියෙන ආදරේ එහෙම්මමයි. ඒත් මම හිතනවා මට අම්මාගේ ආදරේ වැඩියෙන්ම දැනුනේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගිහිල්ලා හොස්ටල් එකේ පළවෙනිම දවසේ රෑ ඉන්දිය දවසේ. يعني ඔබ නවතිනවා ගෙදරින් ගිහිල්ලා. එදා තමයි මට ඒක දැනුනේ. මොකද මං ඇත්තටම මගේ ළමා කාලේ ඉඳන් මං තාත්තටත් ආදරෙයි. ඒත් වැඩිපුරම මට ආදරය කියන එක දැනෙන්නේ මුණ ගැහෙන්නේ මාත් එක්ක පුංචි කාලේ ඉන්නේ වැඩිපුරම අම්මා. එතකොට අම්මා තමයි පොත්පත් ටික බලන්නේ, අම්මා තමයි මගේ ඉස්කෝලේ මොකක් හරි රැස්වීමකට යන්නේ. හැමදේම කරන්නේ අම්මා. එතකොට අම්මා නැතුව මං කියන්නේ හවසට එනකම් මං කොළඹට යනකම්ම හැමදාම රැට මම නිදා ගන්නකොට අම්මා ළඟ තමයි නිදාගන්නේ. ඒ කියන්නේ මම නිින්ද යනකම් අම්මා ඉඳලා ඊට පස්සේ අම්මගේ වැඩ ආයි ඉවර කරලා අම්මා නිදා ගන්නවා. නමුත් අර මට නිින්ද යන්නේ නැහැ අම්මා නැතුව පුංචි කාලේ. අම්මගේ වැඩ ඔබ වෙනුවෙන් ඒ වෙලාවේ කැපලා ඔබ ගාවට එනවා ඔබ නිදා ගන්නකම්. ඔව්. ඒත් ඊට පස්සේ මට ඒක ලොකුවට දැනේ කියලා හිතුවේ නෑ මහේෂ්. ඇත්තටම මම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ හොස්ටල් එකට යනකොට පළවෙනි දවසේ රෑ මට හොඳට මතකයි පෙබරවාරි 9 මම යන්නේ ඩී.එස්. එකට. අපි බාරගන්නේ 6 වසරේ. එදා රෑ ඉස්කෝලේ පිරිත. මොකද පහුවදා ඉස්කෝලේ උපන්දිනේ රෑ පිරිත. මට ඒක දරා ගන්න බැරි වුණා මහේෂ්. يعني මට ඒක පුදුම වේදනාවක් කියන්නේ එදා රෑ මම කොට්ටෙට මගේ කඳුළු කොට්ටේ යාගෙන මට ඒ රාත්‍රිය ගත කරන්න බැරි වුණා ඇස්වල කඳුළු විතරයි. මොකද ඒක මට දැනුණා මන් දන්නේ මං අම්මට එච්චර ආදරෙයි කියලා මට දැනුනේ එදා. ඊට පස්සේ පහුවදාම මං ආයෙ ගෙදර එනවා. නමුත් මගේ ගමන නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ආදරේ එතනින් පස්සේ මහේෂ් ඒ ජීවිතේ හැම දවසකම ඒ හැමදේම අම්මා මට වෙනුවෙන් නොපිළිහෙලා ඉෂ්ට කරා. ඒ අතරතුරේදී ඇත්තටම අපේ මහා ලොකු පෝසත් මිනිස්සු නෙමෙයි මහේෂ්. ජීවිතය ආරම්භ වෙන්නෙම අපේ තාත්තා පුංචි සෙල්ලර කඩයක් කරන ව්‍යාපාරිකයෙක්. ඉතින් තාත්තගේ ඒ ගමන ඉස්සරහට යද්දි තාත්තට විශාල හයියක් වුණේ අම්මා. එතකොට අම්මා තමයි පුංචි කාලෙම අපේ කඩේ හැමදේම තිබුණා. එතකොට ඔය ආප්ප ටික ඉන්දියාප්ප ටික ඒ හැමදේම උදේට හදනවා. අම්මා. එතකොට උදේ පාන්දර 2ට විතර අම්මා නැගිටින්නේ මහේෂ්. 2ට විතර නැගිටලා රෑ සමහරලාට 11 12 වෙනවා රෑට නිදා ගන්නකොට. ඉතින් අර උදේ පාන්දර 2ට විතර නැගිටලා ආප්ප ටික ඉන්දියාප්ප ටික ඒ කඩේට ඕනි සේරම ටික හදන්නේ අම්මා. ඔබේ පවුලේ තව ඔබට අමතර සහෝදර සහෝදරයෝ? ඔව් මගේ අක්කා සහ අයියා ඉන්නවා. ඉතින් අර ගොඩාක් වෙලාවට මම අර ශිෂ්‍යත්වයෙන් පස්සේ මෙතනින් ගියාම මම ටිකක් හොද කලා වෙනවා. පවුලේ බාලයා. පවුලේ බාලයා. මම තමයි බාලයා. ඉතින් එතනින් පස්සේ අදට මම විශ්වාස කරන දේ තමයි මහේෂ්. ඒ ජීවිතේ මම මෙතන ඉන්නවා නම් ඒ මගේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම අම්මා කියන චරිතය පුදුමාකාර කැපකිරීමක් කරලා තියෙනවා. ඒක මට දැනෙන්නේ බොහෝ වෙලාවට මම මෙහෙම ඉන්නකොට නෙමෙයි. يعني මම සමහර දේවල් කරලා ඒ ගැන සමහර වෙලාවට තනියෙන් මතක් කරනවා මහේෂ්. ඒ වෙලාවේදී මගේ ඇස් වලට කඳුළු වෙනවා. ඒකට හේතුව මම හිතන්නේ මම අර එතනින් පස්සේ ගත කරේ මගේ තනි ජීවිතයක්. එතකොට මට ඒ මමත් ටිකක් ඈතයි. අම්මා ගෙදර, තාත්තා ගෙදර මම ඈතයි. එතකොට හිතන්නේ ඒ හින්දා ආදරේ දැනෙනවා වැඩි වෙන්න පුළුවන්. නමුත් කවදාවත් ඒකේ වෙනසක් වෙලා නැහැ මහේෂ්.
ඒ කියන්නේ මොකද සමහර දැන් මම ටියුෂන් එක පටන් අරගෙන ටියුෂන් එක කියන්නේ මාර කට්ටක් නේ මහේෂ්. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සෙක් උදේ ගියා හවස ආවා. ඒත් එහෙම නැහැ. ඉතින් අපි පෝස්ටර් ගහනවා, කට් අවුට් ගහනවා, සමහරට රෑ එළි වෙනකන්. ඒක නින්දක් නෑ. ඒතර මම ජීවිතේ එතනට මෙතනට එන මාර දුක් විඳපු මිනිස්සෙක්. ඒ මගේ දුක තුල මට වැඩියෙන් දුක්ුනේ මගේ අම්මා. ඒක මට දැනෙලා තියෙනවා. මොකද සමහර දවස් තියෙනවා මහේෂ් මම රෑ පෝස්ටර් අලවන්න බාප්ප බාල්දි පිට ගෙනහිල්ලා සමහර ලාවට පෝස්ටර් ටික ගහලා කට් අවුට් ටික ගහලා පාන්දර 3:00 ගෙදර එනකොට ඒ 3:00ට මම ගෙදර එනකොටත් අම්මා කෑම එක තියාගෙන ඉන්නවා හැරලා මං ආවහම පත් එක කන. මට ඒ ආදරේ අදටත් ඒ විදිහටම තියෙනවා මහේෂ්. ඉතින් මට ඇත්තටම ජීවිතේ සමාජය දිහා දැක්කහම සමාජයේ මිනිස්සු අම්මලට සලකන විදිහ දැක්කහම ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව දැනෙන්නේ මහේෂ් මොකද ජීවිතේ බොහෝ තැන්වල මිනිස්සුන්ගේ හොඳට මතක තියාගන්න. මිනිස්සු ජීවිතේ වැටෙනවා. ඒ වැටිච්ච තැන්වල අතේ ඇඟිලි ගානට මිනිස්සු ඉන්නේ අපිට. ඒ ගොඩක් අය අපිව හැරදාලා යනවා. ඉතින් අම්මා අපි ජීවිතේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් බැන හරි අපි පස්සේ ඉන්න චරිතය අම්මා. ඒක මම ජීවිතේ අත්දැකලා තියෙනවා. දෙක බොහෝ වෙලාවට අම්මා කියන කෙනා ජීවිතේ එයාට කොයිතරම් මහන්සියක් තිබුණත් දැන් උදේ පාන්දර 2ට නැගිටලා අර වැඩ ටික පටන් අරන් රෑ 11ට නිදා ගන්නවා. සමහරවිට පැය 4ක් පැය 3ක් නිදා ගන්නෑ. ඒත් කිසිම වෙලාවක ඒ මහන්සිය අපිට දන්වලා නැහැ මහේෂ්. අපි කිව්වොත් මගේ ඔළුව කැක්කුමයි කිව්වොත් මට මගේ ඔළුවේ තෙල් ටිකක් ගාලා ඔළුව අත ගන්නවා. ඒ මහන්සිය කියන එක අපිට ජීවිතේ මට දීලා නැහැ. ඒ වගේම අද මම දකින්න දෙයක් තමයි මහේෂ් සමාජය තුළ වැඩිපුරම බලන්න අද කොයිතරම්නම් වැඩිහිටි නිවාස තියෙනවද? ඒවා කොයිතරම්නම් අම්මලා ඉන්නවද මහේෂ්? ඒ අම්මලා ජීවිතේ මගේ අම්මා මං වෙනුවෙන් එච්චර මැරීගෙන කළා වගේ හැම අම්මා කෙනෙක්ම මේ ලෝකේ තමන්ගේ දරුවා වෙනුවෙන් පුංචි කාලේ ඉඳන් මැරීගෙන කරලා සමහරලාට දරුවෝ ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ දරුවෝ සමාජයෙන් ඉහළ තැන් වලට යනවා. සමහරට ලංකාවෙනුත් යනවා. ඒත් අපි දැනගන්න ඕනි අපේ අතීතය තුළ අපිට අම්මා කරපු දේ විශේෂයෙන්. ඒ අම්මව වැඩිහිටි නිවාසයක අම්මා කෙනෙක් දානකොට කල්පනා කරන්න මහේෂ් ඒ අම්මට කොයිතරම් වේදනාවක් ඇද්ද? අද ලංකාවේ කොච්චර වැඩිහිටි නිවාස තියෙනවද? ඒ වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලා කොයිතරම් ආදරෙන් මට මගේ අම්මා දීපු ආදරේ වගේම ආදරයක් අනිත් හැම කෙනාටම දීලා ඇති. මහේෂ් ඔබටත් අම්මෙක් ඉන්නවා. හිතන්න ඔබේ අම්මා වැඩිහිටි නිවාසයක ඉන්නවා දැක්කොත් ඔයාට දකින්න වේදනාව කවදාවත් ඔයාට විඳවලා ඉවර කරන්න බෑ. ඉතින් අද ජීවිතේ අද මේ සමාජය බොහොම වෙලාවට ඉතින් අනිත් පැත්තට පෙරලා ඉතින් මට ජීවිතේ දැනිච්ච තැන අම්මා. ඉතින් මගේ අම්මා විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම සමස්ත සමාජයේම හැම අම්මා කෙනෙක්ම වෙනුවෙන් මම මේ දවසක් පැල නැති හේනේ ගීතේ තෝරගන්නවා මහේෂ්. ඔබට මට අපි හැමෝටම අම්මෙක් ඉන්නවා. එහෙනම් අශෝකයන්ගේ පළවෙනි ගීතය දවසක් පැල නැති හේනේ විශාරද ගුණදාස කපුගේ සූර්යගේ මුල් ගායනය එවැගේම සංගීතයත් එතුමන්ගේමයි. පද රචනය නීතිඥ රන් බණ්ඩාසේනට. අද ගායනය කෞසල්‍යා පැසෙන්නේ. Oh